සුබ දවසක් වේවා ට්‍රේඩ් කාඩ් ඉගෙන ගන්න හැමෝටම අද ඉඳන් ක්‍රිප්ටෝ ට්‍රේඩින් කියන ෆුල් කෝස් එකක් කරනවා කෝස් එක කියන්නේ මම දන්න දේ කියලා දෙනවා SMC ෆුල් උගන්වනවා ප්ලේලිස්ට් එකක් හදනවා මම ඒකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් එක වීඩියෝ එකක් කරන්න ගියන්න බැරි වෙයි ඒ නිසා දැන් subscribe කරලා තියාගන්න වැලිඩ් පුල්බැක් එකක් අඳුරගන්න. හරි. පුල්බැක් එක කියන්නේ කැන්ඩල් එක සරලව කිව්වොත් ඔයාලට තේරෙන විදිහට කිව්වොත් කැන්ඩල් එක තියෙන පවර් එක. එහෙම හිතමුකෝ. කැන්ඩල් එක තියෙන පවර් එක මූව් වෙන විදිය. ඒ කියන්නේ ඒ කැන්ඩල් එකේ තියෙන ලික්විඩිටි අනිත් කැන්ඩල් වලට යන විදිය. හරිද? දැන් අපි බලමු මේ කැන්ඩල් එක. මේ කැන්ඩල් එක බයි කැන්ඩල් එකක්. ඔයාලට පේනවා අද බොඩි එකක් එක තියෙන හොඳ කැන්ඩල් එකක්. ඒ කැන්ඩල් එකේ ලෝ එක තියෙන්නේ මෙතන. මේ ලෝ එක අරගෙන නැහැ. ඊළඟට හැදිච්ච කැන්ඩල් එකකින්. එතකොට මෙතන තියෙන මේ හයි එක ඊළඟ කැන්ඩල් එකේ අරගෙන තියෙනවා. එතකොට මේ තියෙන හයි එක මාරු වෙනවා මෙතනට. එහෙම හිතාගමුකෝ. මම කොහමද මේකේ තියෙන මේ ලික්විඩ් මේකෙන් අරගෙන තමයි මේ යන්නේ. එතකොට මේකේ තියෙන ලික්විඩ් මේ පල්ලෙහායෙන් අරගෙන නැහැ. එතකොට ඒ කැන්ඩල් එකේ හයි එක අරගෙන තියෙනවා ඊළඟ කැන්ඩල් එකෙන්. එතකොට ඔන්න හොඳට බලන්න මෙතන හයි එක අරගෙන නැහැ. sorry හයි එක අරගෙන නැහැ. එතන ලෝ එක අරගෙන තියෙනවා. එතකොට මෙතන හයි එක අරගෙන නැහැ. ලෝ එක අරගෙන තියෙනවා. මෙතන හයි එක අරගෙන තියෙනවා. ලෝ එක අරගෙන නැහැ. මෙතනත් ලෝ එක අරගෙන නැහැ. හයි එක අරගෙන තියෙනවා. එතකොට මෙතන පුල් බැක් එක මාක් වෙන්නේ මෙතන ඉඳන් මෙතනට sorry මෙතන ඉඳන් මෙතනට ඉම්පල්සිව් මෙතන ඉඳන් මෙතනට කරෙක්ටිව් මෙතන ඉඳන් මෙතනට ආපහු ඉම්පල්සිව් එතකොට පුල් බැක් එක බැලුවම අපිට පේනවා උඩට පහළට උඩට ඔයාලට තේරුණා කියලා හිතනවා මම අපි යමු දෙවෙනි එක මෙතන බලමු හයි එක අරගෙන තියෙනවා ඊට පස්සේ මෙතන හයි එක අරගෙන තියෙනවා මෙතන හොඳට බලන්න මෙතන හයි එක මේ තියෙන කැන්ඩල් එකේ හයි එකයි මෙතන තියෙන හයි එකයි දෙක එක සමානයි එහෙම ඉක්වල් හයිස් වුණාන් පස්සේ අපේ මේ කැන්ඩල් එකේ තියෙන හයි එක මෙතනට මාරු වෙනවා ඒ වගේම මෙතන හොඳට බලන්න මේ කැන්ඩල් එකේ ලෝ එක අරගෙන තියෙනවා එතකොට බලන්න මෙතන ලෝ එක අරගෙන තියෙනවා. ලෝ එක අරගෙන එතකොට මෙතන ලෝ එක අරගෙනත් නැහැ, හයි එක අරගෙනත් නැහැ. එහෙම වෙලාවට මේ කැන්ඩල් එකකින් තමයි අරගෙන තියෙන්නේ හයි එක. මෙතන තාම ලෝ එක අරගෙන නැහැ. එතකොට මේ කැන්ඩල් එක හැදලා තියෙන්නේ මේ කැන්ඩල් එක ඇතුලේ. ඒකට අපිට මෙතන පුල් බැක් එක මාක් කරන්න පුළුවන්. මෙතන ඉඳන් මෙතනට ඉම්පල්සිව් මෙතන ඉඳන් මෙතනට කරෙක්ටිව් මෙතන ඉඳන් මෙතනට ආපහු ඉම්පල්සිව් පුල් බැක් එකේ තියෙන්නේ මේ විදිහට ඊට අපි මෙතන බලමු මෙතන තේ විදිහමයි හයි එක අරගෙන හයි එක අරගෙන නැහැ ලෝ එක අරගෙන නැහැ එතකොට මේ කැන්ඩල් දෙකම හැදලා තියෙන්නේ ඉන්සයිඩ් හැදුනාන් පස්සේ අපි ගන්නේ පුල් බැක් එක තනි ලෙග් එකක් විදියට. මෙතන මෙතනට තනි ඉම්පල්සිව් පුල් බැක් එකක්. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට තේරෙන්න ඇති කියලා. හරි. අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. දැන් subscribe කරලා තියාගන්න. එහෙනම් පරිස්සමින් ට්‍රේඩ් කරගෙන සතුටින් ඉන්න ඕනේ. අදට වීඩියෝ එක මෙතන ඉවරයි.